NDB leasing අඩුම අඩු පොලියකට. මේක දෙල්ලමන් නෙමෙයි මහත්තයෝ. ගමු ඇවිසිලා. කුණුකටවල කොහොමත් ඇවිස්සුවොත් ඇවිස්සෙනවා තමයි ලොකු මහත්තයා. ඒ වගේම ගඳ ගන්න. මේක ඇල්ලුවට ගන්න එපා මහත්තයෝ. වහාම අපිට මේක නතර කරන්න වෙනවා. නැත්නම් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මට නම් ඒ වැඩේ කරන්න බෑ ලොකු මහත්තයා. වැඩි මොනොත් මට මාරු වෙලා යන්නේ වෙයි. ඒ යන්නේ ඉස්කෝලේකටනේ. මම මේ කියන්නේ මෙව්වේ ඉන්නේ මහා මෝඩයෝ. අපි වාගේ උගත් බුද්ධිමත් මිනිස්සු නෙවෙයි. උන්ට මේ වගේ දෙයක් තේරුම් ගන්න ශක්තියක් නැහැ. මගේ නම් කිසිම කමක් නැහැ මේ වැඩේට. ඉතින් ඒකට විලියමක් තමයි මම මේ කරන්න හදන්නේ. මොකද්ද? පාසල් නොයන නූගත් මිනිස්සුන්ගේ ළමයි උගත් බුද්ධිමත් මිනිස්සු කරන්න හදන එක. මේක මහා අවුලක් වෙන්න පුළුවන් මහත්තයෝ. මං කියන්නේ අහලා තව ටිකක් කල්පනා කරලා බලන්නකෝ. මට නම් කල්පනා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ ලොකු මහත්තයා. මම මේක හොඳට කල්පනා කරලා ගත්ත තීරණයක්. ලොකු මහත්තයා ඔය ඇවිස්සීලා ඉන්න හැටි කියන්නේ ටිකක් කල්පනා කරලා බලන්න කියලා. අනුහාමි ළමයා කාගේද? ළමයා වගේ නෙමෙයි නේද? ඇයි මෙච්චර ලොකු බරුවක් කරන්නේ? මොකටද? කවුරු රවට්ටන්නද? ඇයි මට කියන්න නැත්තේ? මං ඔයාට ආදරේ. ඇත්තමයි. ඒ වුණාට මෙච්චර ලොකු බොරුකොඩකට මං කැමති නෑ නෝහාමි. ළමයා මගේ. ආන් අර ගහමුල තමයි ළමයා හිටියේ. ගහක් මුල ළමේ? ඔව්. ඉපදිච්ච හැටියමයි කියලා මාමා කිව්වේ. මාමා? ඔව්. මේ මිනිස්සයා මස්සද්දෙක් තමයි. හේත් මට නම් මගේ තාත්තා වයි. මගේ අම්මා වයි.
අඬන්න එපා. මං කපන්නේ නැද්ද? පන් ටිකක් කපා ගන්න එක මහ දෙයක් කිය. අනවාමි. තරහද? මොකටද? මං අපේ අම්මට කියනවා. මොනවද? මට ඔයා කසාද බඳින්න ඕනේ කියලා. ඔයත් ලොකු අම්මට කියනවද මං ගැන? මන් දන්නේ නැහැ. උඹේ අම්මා කැමති වෙයිද ළමයෙක් එක්ක ගෑණියෙක් ගේනවට? අනෝහමි. හැමතිස්සෙම උඹ ඔබ කියන්න එපා. ඒක තමයි. කැලේ හිටපු මං ගැලපෙන්නේ නැහැ රතු අප්පොට. අම්මලාට මොකවත් කියන්න එපා. ඔයා දන්නවද අනෝහමි? ඔයා දැන් මගේ. ඔයා දැන් මට අයිති වෙලා ඉවරයි. ඔය ළමයා ලොකු අම්මට දීලා ඉන්න බැරිද? මම පොරොන්දු වුණා ළමයා හදා ගන්නවා කියලා. පණ ගියත් මගේ පොරොන්දුව කඩන්නේ. අනවාමි. හිටක් කැලේට යන්ද? හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දීප්තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම් දුරුවන් පල්ල උඹ ඇවිත් හුඟක් වෙලා අද පුතේ. මොකද පුතේ? නිකන් ළමා හාමිට දැන් කොහොමද? හොඳයි. කොයි තාත්තා? ඔය හිටියේ. නංගිලා? ඉන්නවා.
කොයි අර නංගි? පන් ටිකක් කපාන එන්නම් කියලා ගියේ. ළමයා එයාට ඉතින් උදේ ගන්න තියනවා නම් වෙන මොකවත් ඕනේ නෑනේ. උලංචියා කීව අර නංගි කැලේට රින්ගනවා දැක්කා කියලා. කැලේට රින් ගන්න නැතුව පන් කපන්න බෑනේ. පුලංචියට කීවනම් හරි මට පන් ටිකක් කපාන එන්න කියලා. පන් කපන්න පිරිමිත් එක්කද කැලේ රින්ගන්නේ? මොන පිරිමියත් එක්කද ඒකි කැලේට රින් ගන්නේ? සියඹලාවේ හේරත් බණ්ඩගේ කොල්ලත් එක්කලු. මයන ඔබ ඩිංග කිටිපන්. හතු මාළුවක් හැදුවා. අර කෙල්ලට ටිකක් ගිහින් දීපන්. නංගි කොහෙද ගියේ? නංගි අය පන් කපන්න කැලෑස් රින්ගන්න ඕනේ නැහැ. අම්මට බැරිද ගිහින් පන් ටිකක් කපා ගන්න? ඒ උන්ද කොහොමද අර යස්ස මූණත් එක්ක එලි බහින්නේ? අම්මට බැරි නම් මං හරි කපාන ගෙනත් දෙන්න. පන් ටිකක් කපා ගන්න එක මහ දෙයක් නෙමෙයි මට. අයියා කරදර වෙන්න ඕනේ. මිනිස්සු දැකලා තියෙනවා නංගි පිරිමියෙක් එක්ක කැලෑස් රින්ගනවා. ඉතින් එක්කුසේ පන්න වුණත් මං නංගිගේ අයියා. නංගිට වැඩක් වෙනවා දැක දැක මට හක බලා ගන්න බෑ. මම මං ගැන බලා ගන්නම්. වැඩක් වුණත් අවඩක් වුණත් ඒක මටනේ. නෙල්ලි මතකෙන් ගිලිහුණු බ්ලැක් ෂයින් කෙස් කලඹක රහස සන්සිල්ක් බ්ලැක් ෂයින් සමගින් කොයිගම ළමයි එක්ක රදව් පද්දු බෙරවායු එක බංකුවේ ඉඳන් ඔය මහත්තයා හිතුවනම් ඊට වඩා හොඳයි තමන්ගේ වල තමන්ම කපාගත්තා නම්. ඊට වඩා හොඳයි අපේ ළමයි අපි පණ පිටි වලනවා. හරි හරි හරි. දැන් හේරත් බණ්ඩ ගියා නම් හොඳයිනේ. දෙමාපියෝ තමයි කැඳගෙන ගියාන බෑ. අපි මේ සේනපාල මහත්තයා දන්නවෑ මේ ගංගොඩේ කාලේ කුලේ මොකද්ද කියලා? නදුනත්කමට වෙච්ච වැරද්දට සමා වෙලා දැන් තියන්න. නෑ. මම මේක නොදැනුවත්ව කරපු දෙයක් නෙවෙයි. කොයි ළමයාත් ඉගෙන ගන්න ඕන. මේ රටේ හැම ළමෙක්ම ඉස්කෝලේ යන්න ඕනේ. මෙව්ව ඇහෙනකොට මට හිතෙන්නෙම මොකද බෙල්ලුම් ඉන්න දවසක් එනවා. අද නැතත් කවදා හරි දවසක් එනවා හැම ළමෙක්ම එකට ඉඳගෙන ඉගෙන ගන්න. ඒක ඉරහඳ වගේ සාතිකයි. ඔගොල්ලෝ කොච්චර කෑ ගැහුවත් ඒක නවත්තන්න ලැබෙන්නේ නැහැ. උඹ අර සියඹලාවේ කොල්ලත් එක්ක කැලේට රිංගුවා කියන්නේ ඇත්තද?
මේකේ උල තියන්න එපැයි. එවුන් බලපුළු හංකාරයෝ. උඹ හිතනවද ඒක උඹ කැන්දානයයි කියලා? නෑ. එහෙනම් රතු අපු මං කැඳගෙන යන්නේ නෑ. එච්චරයි. තව මොනවද ඉතින්? අනේ අම්මා පල්ලුඹ වගේ ලදෙනා. එවුන් බලපුළු හංකාරයෝ. නාම්බෙක් එක කැලේට රිංගුවේ මේකේ කාලා පොට්ටියෝ කියලා හිතන්නද? වංගියක් මට්ටු විච්ච ගෑණි. ළමයෙකුත් ඉන්න එකේ මීට වඩා මොලේ ඇතුව වැඩ කරන්න ඕනේ නේද? ඉතින් මට මොකද්ද කරන්න කියන්නේ? කොරන්න කියන්නේද? කොරන්න කියන්නේ මිනිහෙක් එක්ක යන එක. මොකද අඬන්නේ ජයසේන? අඬන්න දෙයක් සිද්ධ වුණේ නැන්නේ. ඒ වුණාට මහත්තයට වැඩිපුරෙන් බැන්නේ අපේ අප්පච්චි. මට මොකවත්ම කරගන්න බැරි වුණා. ජයසේන මොනව කරන්නද? මට බැන්නේ ජයසේනගේ අප්පච්චි නෙමෙයි. කුලමාන්නේ. මං ඒක සතපාකටවත් ගණන් ගන්න නෑ ජයසේන. ලොකු මහත්තයා හරි හොඳයි නේද? මහත්තයා බේරගන්න කොච්චර දඟලුවද? ඒක විශිෂ්ට රංගනයක්. ඒ කීවේ?